අද මම මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ හච් සිම් යූසර්ස්ලාට සම්පූර්ණයෙන්ම පැය 6ක් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන් විදිහේ නොමිලේම ඔෆර් එකක් ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධව කතා කරන්න. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ විදිහේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වුණාට විතරක් මට පැය 6ක් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යූස් කරන්න හච් ආයතනය විසින් අවස්ථාව දීලා තියෙනවා. ඔයාට මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම පැය 6ක් පුරාවට ඉන්ටර්නෙට් යන විදිහට ඔෆර් එක ලබා ගන්න පුළුවන් සහ ඊට පස්සේ ඔයාට කැමති නම් ඉදිරියේදී කාඩ් නෝදා මේ ඔෆර් එක ඒ කියන්නේ ඕගොල්ලන්ට තව ක්‍රමයක් කරහා මේ විදිහට පැය 6ව දිගටම ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් පැහැදිලි කරන. ඒතර ඕගොල්ලන්ට දිගටම පැය 6 ඔෆර්ස් ඕගොල්ලන්ට ක්ලේම් කරගන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ට මේ වැඩේ හරියට කරගත්තොත් ඕගොල්ලන්ට ඩේටා කාඩ් එකක් දාන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට මේ ෆ්‍රී ඔෆර් එක ආරාම ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන්. මේක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව වීඩියෝ එකකට අපි සම්පූර්ණ විස්තරයක් කතා කරමු. දැන් ඕගොල්ලන්ට මම පැහැදිලිව කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්න කියලා. මුලින්ම අවශ්‍ය වෙන ඔයාලට හච් සිම් එක. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන හච් ක්ලික් ඇප් එක. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ හොඳට මතක තියාගන්නවා කලින් හච් ක්ලික් ඇප් එක රෙජිස්ටර් වෙලා මෙන්න මේ පැය 6කට දාලා ඔෆර් එක ක්ලේම් කරගන්නවට නැවත මේක ලබා ගන්න බෑ. ඒ නිසා හැම කට්ටිය වීඩියෝ එක බලන්න යන්න එපා. මම හිතනවා එහෙම ඔෆර් එක ක්ලේම් නොකරපු කෙනාට වීඩියෝ එක බලලා මේක ක්ලේම් කරගන්න පුළුවන්. මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ක්ලික් ටු රෙජිස්ටර් කියන තැන ටච් කරලා අනිවාර්යයෙන්ම ඕපන් කරගෙන ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න තියෙනවානේ. හොඳට මතක තියාගන්න ෆෝන් නම්බර් එක ඇඩ් කරද්දී බිංදුව සහිතව ඇඩ් කරගන්න. ෆෝන් නම්බර් එක ඇඩ් කරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න පල්ලයන් next කියන තැන ටච් කරගන්න. දැන් මම මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක මෙතනින් ඇඩ් කරගන්නවා. මේ විදිහට ෆෝන් නම්බර් එක ඇඩ් කරගත්තට පස්සේ පල්ලෙහා next කියන ඔප්ෂන් එක මම දැන් ටච් කරගන්නවා. මේ විදිහට next කියන ඔප්ෂන් එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඕගොල්ලෝ මේ දීපු නම්බර් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. විනාඩියක්වත් යන්නේ නැහැ. ඉක්මනට වෙරිෆිකේෂන් කෝඩ් එක එනවා. ආපු වෙරිෆිකේෂන් කෝඩ් එක මෙන්න මෙතනින් ඕගොල්ලෝ ඇඩ් කරගන්න ඕනේ. ඉලක්කම් 6ක වෙරිෆිකේෂන් කෝඩ් එකක් මට ආවේ. මම ඒ අදාළ වෙරිෆිකේෂන් කෝඩ් එක දැන් මෙතනින් ඇඩ් කරගන්නවා. මේ විදිහට වෙරිෆිකේෂන් කෝඩ් එක ඇඩ් කරගත්තාට පස්සේ ඕගොල්ලෝ කාන්ටේ රෙජිස්ටර් කියන තැන ටච් කරගන්න. මෙතන එරර් එකක් අගට 6 එන්න ඕනේ. මම මේකට නැවතත් හරි ගස්ස ගන්න 9 ඇඩ් කරලා මෙතන රෙජිස්ටර් කියන තැන ටච් කරගන්නවා. මෙන්න මේ විදිහට දැන් මම 9 ඇඩ් කරගෙන රෙජිස්ටර් කියන තැන ටච් කරගන්නවා. ඕගොල්ලන්ට ඊට පස්සේ කරන්න තියෙන දේ සරලව කියලා දෙන මේ ඔෆර් එක ක්ලේම් කරගත්තට ඉදිරියටත් ඔයගොල්ලෝ මේ ඔෆර් එක තව ක්ලේම් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවත් මම පැහැදිලි කරන්නම්. මේ විදිහට දැන් මම මේ ඔප්ෂන් එක ටච් කරගත්තා පස්සේ well done you are now registered කියලා මැසේජ් එකක් ආවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන let's go started හරි පල්ලෙහා තියෙනවා read verification code කියලා. මේ දෙකෙන් කැමතියට ටච් කරගන්න. දැනට මම සරලව ඉක්මනට මේක කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මෙතන let's go started කියන තැන ටච් කරලා යන්න. ඊට යට තියෙන ඔප්ෂන් ටච් කරලා ගැටලුවක් නැහැ. එතනින් කෙලින්ම ඕගොල්ලන්ට කෝඩ් එක දීලා data plan එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මෙතනින් ආවත් ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙනවා data code එක. ඒක කරගන්න ඒක මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා මේ ස්ක්‍රීන් එකේ පෙන්නේ ත වීඩියෝ එක තව ටිකක් ඉස්සරහදී උඩ තිබ්බ වම් අත පැත්තේ ඉරිකේට තුනක් ඒක ටච් කරලා එන්න ආවට පස්සේ ඇප් එකේ මෙන්න මෙතන තියෙනවා invite friend කියලා ඔප්ෂන් එකක්. ඔකට බලා ගන්න පුළුවන් පළවෙනියට invite friend. මේකට ආවට පස්සේ මෙතන යට තියෙනවා read invitation code. අර මුලදී ආපු එකම තමයි මෙතනින් ගියත් එකයි අතනින් ගියත් එකයි. මෙතන read invitation code කියන තැන ටච් කරා. ටච් කරාට පස්සේ මම කියලා දෙන්නම් මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මගේ ඉන්විටේෂන් කෝඩ් එක ඔයා දුන්නාට පස්සේ ඔයාට පැය 6ක් ඩේටා ගන්න පුළුවන්. දැන් මම දෙන්නේ වෙන කෙනෙක්ගේ ඉන්විටේෂන් කෝඩ් එක. ඔයා මගේ එක දෙන්න ඕනේ කි ස්ක්‍රීන් එකෙන් පේනවා. එතකොට ඔයාට පැය 6ක් ගන්න පුළුවන්. සහ මටත් පැය 6ක් ලැබෙනවා. ඒකත් මම කියන්නේ බෑ. බොරුවක් කරන්න අවශ්‍යතාවය නැහැ. මටත් පැය 6ක ඩේටා ප්‍රමාණයක් ලැබෙනවා. මේ විදිහට මම මේක ටච් කරලා දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මට ෆ්‍රී ඩේටා ප්‍රමාණය ආවා. දැන් මෙතන buy කියන තැන ටච් කළා මට ඒක ඇක්ටිව් කරගන්න තියෙන්නේ. එතකොට ඔයාට හම්බ වෙනවා පැය 6ක ප්‍රමාණයක්. එතකොට ඊට පස්සේ මටත් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඔයාට දිගටම මේක යූස් කරන්න ඕන නම් දැන් මම විතර buy කියන තැන ටච් කරගෙන පෙන්නන්නකො. ඔයාට මේ විදිහට දිගටම පැය 6ව ගන්න ඕන. ඔයගොල්ලෝ බලාගන්න ස්ක්‍රීන් එකේ පැය 6ක් දැන් මට ඇඩ් වුණා. දිගටම මේ පැය 6ව ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ඉන්වයිට් කරලා දැන් ගිහලා ඔයාගේ ඉන්විටේෂන් කෝඩ් එක උඩ තියෙනවා. මම ඒකත් ගන්න විදිහ පැහැදිලි කරන්න. එතකොට ඒක ෂෙයා කරලා ඔයාට යාළුවන්ට කියන්න පුළුවන් මේ විදිහට රෙජිස්ටර් වෙන්න. හැබැයි ඔයා මෙතන ඉන්විටේෂන් කෝඩ් එකට දෙන්න ඕනේ මගේ ඉන්විටේෂන් කෝඩ් එක. එතකොට ඔයාට ඔයාගේ ඉන්විටේෂන් කෝඩ් එකෙන් එයා මේ විදිහට ඇඩ් කරලා යාට පැය 6ක් හම්බ වෙනවා. ඔයාටත් හම්බ වෙනවා. දැන් මගෙන් වෙද්දී මගේ ඉන්විටේෂන් කෝඩ් එකෙන් වෙද්දී ඔයාටත් පැය 6ක් හම්බ වෙනවා සහ මටත් පැය 6ක් හම්බ වෙන එක සරල පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එතකොට ඔයා වෙන කෙනෙක්ගේ ඉන්විටේෂන් කෝඩ් එකක් තමයි යූස් කරන්න ඕනේ. මෙතන නැවත මම ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් ටච් කරලා මගේ ඉන්විටේෂන් කෝඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක දීලා තමයි ඔයා රෙජිස්ටර් වුනේ. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට පැය 6ක් ලබා ගන්න. සරලව පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එතකොට ඔයා පැය 6ක් ලබා ගන්නදී මටත් මේ විදිහට පැය 6ක ඔෆර් එක ක්ලේම් වෙනවා. එතකොට ඔයාට කරන්න දින වගේ අලුත් යාළුවෝ ඉන්නවනම් මේක මේ ට්‍රික් එක දන්නේ නැති යාළුවන්ට ෂෙයා කරලා ඔයාට පුළුවන් මේ කරා ඒ ඔෆර් එක ක්ලේම් කරගන්න. දැන් මම මේ විදිහේ ඔෆර් එක ක්ලේම් කරගෙන නැවතත් මට මේ විදිහේ ඉන්විටේෂන් කෝඩ් එක ඇඩ් කරලා වෙන කාගේවත් ඇඩ් කරලා ගන්න බැහැ. අපි අලුත් වීඩියෝකින් හම්බෙමු.